iBoon කියලා පිළිගන්නවාලා හැමදෙනාම අදත් art.lk YouTube channel එකෙන් ගේන Better Call Saul කියන TV series එකේ පළවෙනි සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එකට තුන්වෙනි එපිසෝඩ් එකේ ඉවරුනේ කොහොමද කියලා මතක් කරගෙනම අපි වැඩේ පටන් ගමු. තුන්වෙනි එපිසෝඩ් එකේ ඉවර වෙද්දී ජිමි කෙට්මන් පවුල හොයාගෙන කැලේට යනවා. හොයාගෙන ගියාම තමයි දකින්නේ මේ පවුල කිසිම කෙනෙක් පැහැරගෙන ගිහින් නෙවෙයි. එයාලම තමයි කැලේ කූඩාරම් ගහලා හැංගිලා ඉන්නේ කියලා. ජිමි ඒ කූඩාරම ඇතුළට ගිහිල්ලා බලද්දි එයා දකිනවා හොරකම් කරපු සල්ලි මල්ලක්. ඉතින් ඒ සල්ලි මල්ල දැකලා ජිමි මොකද්ද කරන්නේ? එතනින් ඉඳන් තමයි අද කතාව පටන් ගන්නෙ. ඉතින් එපිසෝඩ් එක පැත්තට යන්න කලින් ඔයා තාමත් art.lk YouTube channel එක subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. මේ TV series එකට ඔයා ගොඩක් කැමති නම් like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහසුත් පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න අමතක කරන්න එපා. ඒ හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. ඒ වගේම තමයි art.lk YouTube channel එකෙන් අලුතෙන්ම පටන් ගත්ත art.lk girl කියන YouTube channel එක පැත්තට ගිහිල්ලා ඒ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ channel එකේ subscribersලා 200 පන්නන්න ඔයාලට හෙට වෙද්දි පුළුවන් වුණොත් මං හෙට ඔයාලා වෙනුවෙන් එපිසෝඩ් 2ක් හරි 3ක් හරි අනිවාර්යයෙන්ම publish කරනවා. හරි එහෙනම් වැඩි කතා බහකින් තොරව අපි යමු අද එපිසෝඩ් එක පැත්තට. කතාව පටන් ගන්න අවුරුදු ගානක් පස්සට ගිහින් චිකාගෝ නගරෙන් එතන බාර් එකක ජිමි තව කෙනෙක් එක්ක හොඳටම බීලා එළියට එනවා. ජිමි යාගේ අතේ තියෙන රොලෙක්ස් වොච් එක ගැන අර මනුස්සයත් එක්ක පුරුසාරන් දොඩවනවා. මේක නිකම්ම වොච් එකක් නෙවෙයි මේක රොලෙක්ස් එකක් කිය. දෙන්න බාර් එකෙන් එළියට ඇවිල්ලා ඉස්සරහට යනකොට යාලා දකිනවා බිම වැටිලා තියෙන පර්ස් එකක්. ජිමිත් එක්ක ආපු කෙනා ඒ පර්ස් එක අතර අරගෙන ඒ පර්ස් එක පරීක්ෂා කරලා බලනවා. ඒකේ සල්ලි වගේක් තියෙනවා. ඒත් එක්කම තමයි දකින්නේ කුණු ගොඩක් එහා පැත්තේ මිනිස්සෙක් වැල්ලා ඉන්නවා කියලා. දෙන්නත් එක්ක ගිහිල්ලා ඒ මිනිස්සයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනවා. බලනකොට ඒ මිනිස්සයා හොඳටම බීලා එතන වැල්ලා ඉන්නේ. ජිමි එයාව අවදි කරන්න උත්සාහ කරත් ඒ මිනිස්සයා නැගිටින්න නැහැ. ඒ නිසාම ජිමි ඒ මිනිස්සයාගේ අතේ තියෙන රොලෙක්ස් වොච් එක එයා ගන්නවා. අර ගත්තාන් පස්සේ ඔයා ඔය සල්ලි තියාගන්න මම මේ වොච් එක තියාගන්නම් කියලා. ජිමි එතනින් යන්න හදද්දී ජිමිත් එක්ක ඉන්න අනිත් මනුස්සයා කියනවා මම මේ සල්ලි ඔක්කොම ඔයාට දෙන්නම්. ඔය රොලෙක්ස් වොච් එක මට දෙන්න කියලා. ඒ ජිමි ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද රොලෙක්ස් වොච් එක ඒ පර්ස් එකේ තියෙන සල්ලි ගානට වඩා වටින හින්දා. ඊට පස්සේ අර මනුස්සයා එයාගේ පර්ස් එකේ තියෙන ඩොලර් 580ක් අරගෙන ජිමිට දෙනවා. එහෙනම් මේ සල්ලි තියාගෙන මට ඕක දෙන්න කියලා. ඉතින් ජිමි ඒකට කැමති වෙලා රොලෙක්ස් වොච් එක අර මනුස්සයාට දෙනවා. ඒ මනුස්සයා එතනින් ගියාන් පස්සේ අර බිම වැටිලා ඉඳපු තඩි මනුස්සයා නැගිටිනවා. බලනකොට මේ දෙන්නගේ ප්ලෑන් එකක් අනුව තමයි අර මනුස්සයාගෙන් සල්ලි ගලවලා තියෙන්නේ. දෙන්නත් එක්ක ගිහිල්ලා හොඳට අඩිය ගහනවා. දැන් තමයි ආයෙමත් කතාව වර්තමානයට එන්නේ. ජිමි කෙට්මන් පවුල ඉන්න කූඩාරම ඉස්සරහා තමයි දැන් ඉන්නේ. ජිමි එයාලට කියනවා ඔයාලා කරපු වැඩේ හරිම මෝඩ වැඩක්. ඔයාලා මේ සල්ලිත් අරගෙන කැලේ ඇවිල්ලා හැංගුණා කියලා. ඔයාලට බේරෙන්න බෑ. ඔයාලට නීතිඥෙක් ඕනි වෙනවා කියලා. කෙට්මන් නෝනයි මහත්තයයි දෙන්නම ඉන්නේ හොඳටම බය වෙලා. එයාලා ජිමිට කියනවා අපි මේ සල්ලි ගත්තේ නැහැ. මේවා අපේ සල්ලි කියලා. ඒ ජිමි දන්නවා එයාලා බොරු කියන්නේ කියලා. ජිමි එයාලට කියනවා මම ඔයාලව බේරගන්නම්. මට ඔයාලගේ නඩුව බාර දෙන්න කියලා. ඒත් කෙට්මන් නෝනා කියනවා අපි ඔයාට නඩුව බාර දෙන්නේ නැහැ. ඔයා වගේ නීතිඥයෙක්ව ගන්නේ වැරදි කරපු මිනිස්සු. අපි වැරදි කරලා නැහැ කියලා. ඒ කියන්නේ එයාලා ජිමිව විශ්වාස කරන්නේ නැහැ. එයාලා හිතන්නේ ජිමි කියන්නේ නිකන් පොඩි නීතිඥයෙක් කියලා. ජිමිට ඒක ඇහුවම ගොඩක් කේන්ති යනවා. ඒත් එයා ඒක පෙන්නන්නේ නැහැ. ජිමි එයාලට කියනවා හරි ඔයාලා කැමති දෙයක් කරගන්න. ඒත් මම මේ සල්ලි ගැන පොලිසියට කියනවා කියලා. ඒක ඇහුවම කෙට්මන් පවුල හොඳටම බය වෙනවා. එයාලා ජිමිට කියනවා අපි ඔයාට සල්ලි දෙන්නම්. ඔයා මේ ගැන කාටවත් කියන්න එපා කියලා. ජිමි මේ දෙයට කැමති වෙන්නෙම නැහැ. ජිමි කියන්නේ මට සල්ලි ඕනේ නැහැ. මට ඕනේ ඔයාලගේ නඩුව කියලා. ඒත් කෙට්මන් නෝනා ඒකට කැමති වෙන්නේ නැහැ. එයා බලෙන්ම ජිමිට අර සල්ලි දෙන්න හදනවා. එතනින්ම ඊළඟ සීන් එකට යනවා. ජිමි කෙලින්ම යන්නේ නාචෝව හම්බෙන්න. නාචෝ පොලිසියෙන් නිදහස් කරගන්න. නාචෝ ඉන්නේ ජිමි එක්ක හොඳටම තරහෙන්. නාචෝ ජිමිට කියනවා උඹ තමයි කෙට්මන්ලට මම එනවා කියලා කිව්වේ. උඹ නිසා තමයි මම හිරේ ගියේ කියලා. ජිමි කියනවා මම කාටවත් මුකුත් කිව්වේ නැහැ. මම උඹව බේරගන්න හැදුවේ කියලා. ඒත් නාචෝ ඒක විශ්වාස කරන්නේ නැහැ. නාචෝ ජිමිට තර්ජනය කරනවා උඹ මාව ආයෙත් හිරේ දැම්මොත් මම උඹව මරනවා කියලා. ජිමි මොනවා වුණත් මේකට හොඳටම බය හිතෙනවා. එයා නාචෝට කියනවා හරි මම උඹේ පැත්තට එන්නේ නැහැ. මට කරදරයක් කරන්න එපා කියලා. එතනින් ජිමි කෙලින්ම යන්නේ එයාගේ ඔෆිස් එකට. ඒ කියන්නේ අර නේල් ස්පා එක පිටිපස්සේ තියෙන පොඩි කාමරේට. එතනට ගිහින් ජිමි අර කෙට්මන්ලා දුන්න සල්ලි මිටිය ගණන් කරනවා. එතන ඩොලර් 30000ක් විතර තියෙනවා. ජිමි ඒ සල්ලි දිහා බලලා hina වෙනවා. එයා කවදාවත් මෙච්චර සල්ලියක් එකපාර දැකලා නැහැලු. ජිමි මේ සල්ලි වලට මොනවද කරන්නේ? එයා ඒ සල්ලි ටික
පිළිවෙලකට ගණන් කරලා එක එක කොළවල ලියනවා නීතිඥ ගාස්තු, උපදේශන ගාස්තු, පර්යේෂණ ගාස්තු මේ වගේ දේවල් ලියලා ඒ සල්ලි ටික වෙන් කරනවා. ඒ කියන්නේ එයා මේක අල්ලසක් විදිහට නෙමෙයි අරගෙන තියෙන්නේ කියලා. එයා ඒක එයාගේම මහන්සියෙන් හම්බ කරපු සල්ලියක් විදිහට පෙන්වන්න හදනවා. ජිමි මෙතෙන්දි කරන්නේ එයා එයාගේම හිතට කොලේ වහන එක. ඊළඟ දවසේ ජිමි යන්නේ ඇඳුම් මහන තැනකට. එතනට ගිහින් එයා ඇඳුමක් ඕඩර් කරනවා. ඒක නිකම්ම නිකන් ඇඳුමක් නෙවෙයි. එයා ඕඩර් කරන්නේ එයාගේ ලොකුම හතුරෙක් වෙන හාවර්ඩ් හැම්ලින් අදින විදිහේ ඇඳුමක්. පාට, මෝස්තර හැමදේම ඒ වගේමයි. ඊට පස්සේ ජිමි යන්නේ කොණ්ඩ මෝස්තර ශාලාවකට. එතනට ගිහින් එයා එයාගේ කොණ්ඩේ කපා ගන්නවා. ඒකත් හාවර්ඩ් හැම්ලින් කොණ්ඩේ කපනවා වගේමයි. ජිමි දැන් සම්පූර්ණයෙන්ම හාවර්ඩ් හැම්ලින් වගේ වෙන්න හදනවා. ඇයි ජිමි එහෙම කරන්නේ? එයාගේ ඔළුවේ මොකද්ද තියෙන සැලසුම? ඊට පස්සේ දවසක හාවර්ඩ් හැම්ලින් එයාගේ කාර් එකේ වැඩකට එනවා. එයා එතන පාර අයිනේ තියෙන ලොකු දැන්වීම් පුරුවක් දකිනවා. ඒක දැක්කම හාවර්ඩ්ගේ ඇස් දෙක උඩ යනවා. ඒ දැන්වීම් පුරුවේ ඉන්නේ ජිමි. ඒ ජිමිගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස්. එයා හරියට හාවර්ඩ් හැම්ලින් වගේ. ඒ විතරක් නෙවෙයි. ඒ දැන්වීම් පුරුවේ ලෝගෝ එකත් HHM ලෝගෝ එක වගේමයි. ජිම් කරලා තියෙන්නේ HHM එකේ දැන්වීමක් කොපි කරපු එක. ඒකේ හාවර්ඩ්ගේ මූණ වෙනුවට එයාගේ මූණ දාපු එක. මේක දැක්කම හාවර්ඩ්ට ලොකු කේන්තියක් යනවා. හාවර්ඩ් මෙතෙන්දි මේක පරීක්ෂා කරන්නේ කිම් එක්කමයි. කිම් කියන්නේ HHM එකේ වැඩ කරන කෙනෙක්. හාවර්ඩ් කිම්ට කියනවා ගිහින් අර ජිමිට කියන්න ඔය දැන්වීම් පුරුව අයින් කරගන්න කියලා. නැත්තම් මම එයාට විරුද්ධව නඩු දානවා කියලා. කිම් ජිවීම හම්බෙන්න යනවා. කිම් ජිමිට කියනවා ඔයා මොකද්ද මේ කරන්නේ? මේක යුද්ධය ප්‍රකාශ කරා වගේ වැඩක් කියලා. ජිම් කියනවා ඔව් මේක යුද්ධයක් තමයි. හාවර්ඩ් මට මගේ නමවත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම එයාට පාඩමක් උගන්වන්න ඕනි කියලා කියනවා. කිම් ජිම්ට කියනවා ඔයාට මේකෙන් දිනන්න බෑ. HHM එක කියන්නේ ලොකු සමාගමක්. එයාලා ඔයාව විනාශ කරලා දායි කියලා. ඒ ජිම් එක ගණන් ගන්නේ නැහැ. එයා කියනවා බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. ජිම් මේ දැන්වීම් පුරුව අයින් කරන්න නැති නිසා හාවර්ඩ් ජිම්ට විරුද්ධව නඩු දානවා. උසාවියේදී ජිමුයි හාවර්ඩුයි දෙන්නම ඉන්නේ එකම විදිහේ ඇඳුම් ඇඳගෙන. විනිසුරටත් hina යනවා. හාවර්ඩ් කියනවා මේ මනුස්සයා මගේ සමාගමේ ලෝගෝ එක කොපි කරලා එයා මගේ පෙනුමත් කොපි කරලා මේකෙන් මගේ සමාගමට ලොකු පාඩුවක් වෙන්න පුළුවන් කියලා. ජිමි කියනවා මම කාගේවත් ලෝගෝ එකක් කොපි කරලා නැහැ. මම ඇන්දේ මට කැමති ඇඳුමක්. ඒක හාවර්ඩ්ගේ ඇඳුමට සමාන වුණාට මම මොනා කරන්නද කියලා. විනිසුරු අන්තිමේදී තීන්දුව දෙනවා. එයා ජිමිට කියනවා ඔයාගේ දැන්වීම් පුරුව HHM සමාගමේ දැන්වීම් පුරුවට ගොඩක් සමානයි. ඒ නිසා පැය 48ක් ඇතුළත ඒක අයින් කරගන්න කියලා. ජිම් උසාවියෙන් එළියට එන්නේ hina වෙවි. ඇයි එයා hina වෙන්නේ? එයා නඩුව පෙරදුනා නේද? ජිමිගේ ඔළුවේ තියෙන්නේ වෙනම සැලසුමක් වෙන්නත් පුළුවන්. ජිම් උසාවියෙන් එළියට ඇවිල්ලා හැම පත්තරයකටම හැම ටීවී channel එකකටම කතා කරලා කියනවා ලොකු නීති සමාගමක් මං වගේ පොඩි නීතිඥයෙක්ව පාගන්න හදන්නේ. මගේ කතාව අහන්න එන්න කියලා. ඊළඟ දවසේ ජිමි එයාගේ දැන්වීම් පුරුව ළඟට යනවා. එතන මාධ්‍යවේදීන් ඇවිල්ලා ඉන්නවා. ජිමි එයාලට කියනවා බලන්න මේ ලොකු සමාගම් අපි වගේ පොඩි මිනිස්සෙන්ට නැගිටින්න දෙන්නේ නැහැ. මම මගේ මහන්සියෙන් දැන්වීමක් දාගත්තා. එයාලා ඒක ගලවන්න නඩු දැම්ම කියලා. ජිම් මේ කතාව කියනකොටම එයාගේ දැන්වීම් පුරුව ගලවන්න උඩට නැගපු මිනිස්සයා එක පාරම ලිස්සලා වැටෙනවා. එයාගේ ඉනේ බැඳලා තිබුණු ආරක්ෂක පටිය නිසා එයා බිමට වැටෙන්නේ නැහැ. ඒත් එල්ලිලා කෑ ගහමින් ඉන්නවා. හැමෝම කෑ ගහනවා. ඒ වෙලාවේ ජිමි කිසිම දෙයක් හිතන්නේ නැතුව අර කණුව උඩට නගින්න පටන් ගන්නවා. උඩට නැගලා අර මිනිස්සයාව බේර ගන්නවා. මේ ඔක්කොම කැමරාවේ වීඩියෝ ගත වෙනවා. පත්තර කාරයෝ ජිමිගේ ෆොටෝ ගහනවා. එයාගෙන් වොයිස් කට් ගන්නවා. මේ වගේ සිදුවීම් ටිකක් එතන වෙනවා. ජිමි ආයේ කාර්යාලයට ඇවිල්ලා එයාගේ ෆෝන් එකේ මැසේජස් පරීක්ෂා කරනකොට එයාට මැසේජස් 7ක් ඇවිල්ලා. වෙනදට එයාට එක මැසේජ් එකක්වත් ලැබෙන්නේ නැතිකොට අද මැසේජ් 7ක් ලැබිච්ච එක ගැන එයා සතුටු වෙනවා. පහුවෙනිද පත්තරවල ලොකුවටම තියෙනවා ජිමි ගැන නීතිඥයෙක් වීරයෙක් වෙයි. ජීවිතයක් බේරාගත් නීතිඥවරයා වගේ සිරස්තල වලින් පත්තර පිරීලා. ටීවී නිවුස් වලත් ජිමිගේ වීර කතාව ගැන කියනවා. හාවර්ඩ් හැම්ලිනුත් මේ නිවුස් එක දකිනවා. එයාට තේරෙනවා මේ ඔක්කොම ජිමි ගහපු ප්ලෑන් එකක් කියලා. අර මනුස්සයා වැටෙන්නේ නිකම්ම නෙවෙයි. ජිමි තමයි ඒක සැලසුම් කරලා තියෙන්නේ. ඒක ප්‍රචාරක උපක්‍රමයක්. කිම්ටත් මේක තේරෙනවා. එයා ජිමිට කතා කරලා අහනවා ඔයා මොන වගේ මනුස්සෙක්ද කියලා. ජිම් hina වෙලා කියනවා මම වීරයෙක් කියලා. ජිම් උදේ චක්ව හම්බෙන්න එනවා. චක්කගේ ඉස්සරහා දාලා තියෙන පත්තරේ එයා හංගලා එයා ගෙනාපු පත්තර ටිකක් චක්ට අරගෙන එනවා. ඒ හංගපු පත්තරේ තමයි ජිම්ගේ ෆොටෝ එක තියෙන පත්තරේ.
හැමදාමගේ ඉස්සරහට වැටෙන පත්තරේ අද නෑ කියලා ජිම් කිව්වහම චක් ඒක ගැන සැක හිතනවා. ජිම් ගියාට පස්සේ චක් එයාගේ ගෙදරින් එළිය බලනවා. එයා දකිනවා අල්ලපු ගෙවල් වල පත්තර තියෙනවා කියලා. එයාට විද්‍යුත් චුම්බක සංවේදීතා කියන රෝගේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න නිසා එයා සිල්වර් කොලයකුත් ඇඟේ පොරෝගෙන එළියට බහිනවා. එයා හරිම අමාරුවෙන් අල්ලපු ගේ ළඟට දුවන ගිහිල්ලා එයාලගේ දොරකොඩ තියෙන පත්තරේ අරගන්නවා. ඊට පස්සේ ඒකට හරියන්න සල්ලිත් එතනින් තියලා එනවා. චක් ගෙදරට ආවට පස්සේ අර පත්තරේ බලනවා. එතකොට තමයි එයා දකින්නේ ජිම් කරලා තියෙන දේ. චක්ට තේරෙනවා ජිම් ආයමත් එයාගේ පරණ හොර වැඩ පටන් ගන්න අරගෙන කියලා. චක්ගේ මූණ දුකින් පිරීලා යනවා. දැන් ජිම් හිතාගෙන ඉන්නේ එයා දිනලා කියලා. ඒත් මේ ජයග්‍රහණය කොච්චර කල් තියේද? චක් ජිම් කරලා තියෙන දෙයට මොන වගේ දෙයක් කරයිද? ජිමීගේ මේ අලුත් ගමන එයාට හොඳක් කරයිද නැත්නම් නරකක් කරයිද? මේ වගේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කළා මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. මේ හැම ප්‍රශ්නකටම ඊළඟ කොටසින් උත්තර බලාපොරොත්තු වෙන ගමන් අද මේ එපිසෝඩ් එක ඉවර කරනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.